හෙල්ති චිකන් මීල් එකක් අද පොඩ්ඩක් වෙනස් විදිහට හදන්න යන්නේ. ඒ කියන්නේ මිත්‍ර කාලයක් අපි හැදුවේ සාමාන්‍යයෙන් චිකන් බ්‍රෙස්ට්නේ. මේක ගොඩක්ම හදන්න හේතුව සාමාන්‍යයෙන් මම දැන් අපිටත් ඕෆ් මීල් තියෙනවනේ. ඒ කියන්නේ අපිට දවසක් සතියකට එකපාරක් හරි දෙපාරක් හරි අපිට ඕෆ් මීල් එකක් තියෙනවා. එතකොට මම සමහර දවස්වල මම බීෆ් කනවා, නැත්නම් මම බෝන් චිකන්, ඒ කියන්නේ කටු සහිත මාස් අරගෙන ඇවිල්ලා මට ඕන විදිහට මම හදාන කරනවා. ඒ කියන්නේ ඔයිල් දාන්න නැතුව හෝ ග්‍රිල් කරලා හෝ එම්ම කනවා. එයා ෆ්‍රයිඩ් දාලා. දැන් අද මම හදන්න යන්නේ zero oil. ඒ කියන්නේ ඔයිල් බින්දුවක්වත් දාන්න නැතුව මම චිකන් මීල් එක ප්‍රෙප් කරන්න යන්නේ. මම අද අරන් තියෙන්නේ බෝන් චිකන් ග්‍රෑම් 500ක්. ඊට පස්සේ මම හදන්නේ ගොඩක් ස්පෙෂල් විදිහකට. මම මෙතන අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා බෝන් මේ කටු සහිත. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා ලූණු, සුදු ලූණු, මිරිස්, තක්කාලි, මම කජුවට 5ක් වගේ අරන් තියෙනවා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ. මේකෙන් තමයි මීල් එක දැන් ප්‍රෙප් කරන්න යන්නේ. right guys, දැන් මේක blend කරලා ගමු අපි. හොඳට තම්බිලා තියෙනවා. මේකේ ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 90ක් තියෙනවා. මේකේ ෆැට් තියෙනවා ග්‍රෑම් 15ක් තියෙනවා. මේකේ කැලරිස් තියෙනවා 600. hi guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ ෆිට්නස් channel එකට. අදත් අපි හදන්න යන්නේ healthy chicken meal එකක්. අද පොඩ්ඩක් වෙනස් විදිහට හදන්න යන්නේ. ඒ කියන්නේ මිත්‍ර කාලයක් අපි හැදුවේ සාමාන්‍යයෙන් chicken breastනේ. මේක ගොඩක්ම හදන්න හේතුව සාමාන්‍යයෙන් මම දැන් අපිටත් ඕෆ් මීල් තියෙනවනේ. ඒ කියන්නේ අපිට දවසක් සතියකට එකපාරක් හරි දෙපාරක් හරි අපිට ඕෆ් මීල් එකක් තියෙනවා. එතකොට මම සමහර දවස්වල මම බීෆ් කනවා, නැත්නම් මම බෝන් චිකන්, ඒ කියන්නේ කටු සහිත මාස් අරගෙන ඇවිල්ලා මට ඕන විදිහට මම හදාන කරනවා. ඒ කියන්නේ ඔයිල් දාන්න නැතුව හෝ ග්‍රිල් කරලා හෝ එම්ම කනවා. එයා ෆ්‍රයිඩ් දාලා. දැන් අද මම හදන්න යන්නේ zero oil. ඒ කියන්නේ ඔයිල් බින්දුවක්වත් දාන්න නැතුව මම චිකන් මීල් එක ප්‍රෙප් කරන්න යන්නේ. මම අද අරන් තියෙන්නේ බෝන් චිකන් ග්‍රෑම් 500ක්. ඊට පස්සේ මම හදන්නේ ගොඩක් ස්පෙෂල් විදිහකට. ඒ කියන්නේ මම අද හදන්න යන්නේ කොත්තමල්ලි කොළ දාලා. ඒ කියන්නේ කොළ පාටට. ඒ ගොඩක් හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය ඩයට් වල ඉන්නකොට එකම විදිහට කන්න බෑනේ. ඒකට ඔයාලටත් පුළුවන් පොඩ වෙනස් කරගෙන මීල් එක ඔයාලට ප්‍රෙප් කරගන්න. දැන් සාමාන්‍යයෙන් මේක ලංකාවේ ඉන්න කට්ටියට ගොඩක් ඊසි වෙයි. ඇයි මගෙන් මට එන ගොඩාක් මෙසේජස් එහෙම තමයි. කෝච් අපිට චිකන් බ්‍රෙස්ට් වෙනම ගන්න බෑ. ගණන් වැඩි. පුළුවන් නම් බෝන් චිකන් එක මට මීල් ටිකක් දෙන්න කියලා ගොඩක් මෙසේජස් එනවා. ඒකත් හිතේ තියාගෙන තමයි මේක අද කරන්න හේතුව. එහෙනම් වීඩියෝ එකට ගිහලා බලමු මේක කොහොමද ප්‍රෙප් කරන්න කියලා. එහෙනම් ජය වේවා. okay guys, මම මෙතන අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා බෝන් මේ කටු සහිත. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා ලූණු, සුදු ලූණු, මිරිස්, තක්කාලි, මම කජුවට 5ක් වගේ අරන් තියෙනවා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ. මේකෙන් තමයි මීල් එක දැන් ප්‍රෙප් කරන්න යන්නේ. ඔයාලා දැන් බැලුවානේ. දැන් මේකේ මම කොත්තමල්ලි කොළ අරන් තියෙන්නේ චූටියට කපලා. ඒ කියන්නේ අපි මේ ඔක්කොම ටික ඉස්සෙල්ලා බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් වගේ හදා ගන්නවා. ඊට පස්සේ තමයි අපි චිකන් එකට ඇඩ් කරන්නේ. රයිට්. දැන් මම කියලා දෙන්න මේ කොහොමද කුක් කරගන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක තුලට යමු. චිකන් එක චුට්ටක් මැරිනේට් කරගමු. මේකට මම යූස් කරනවා මිරිස් කුඩු පොඩ්ඩක්. මම ගොඩක් සැර කන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩයි මම යූස් කරන්නේ. ඊට පස්සේ කහ කුඩු චුට්ටක්. ඊට පස්සේ මම ඇඩ් කරනවා ගම්මිරිස් කුඩු චුට්ටක්. උතරම ඇඩ් කරන ඔයාලා ගොඩාක් මේ මස් කරි ඒ වගේ දාගන්න යන්න එපා. ඒකට අර රියල් රස එන්නේ නැහැ. ඒ කියන්නේ මම නිතර හදලා කන්න නිසා ඕකේ මම ගොඩක් try කරලා තියෙනවා. නමුත් මම මේ හදන විදිය තමයි මට ගොඩක් සෙට්. ඊට පස්සේ ලුණු. අර පින්ක් සෝල්ට් එක ඉවර වෙච්ච නිසා සුදු පාට ලුණු එක තමයි යූස් කරන්න උනේ. ඔයාලත් පුළුවන් තරම් පින්ක් සෝල්ට් එක යූස් කරන්න බෑ. කලවම් කරගමු. චිකන් එක අපි දැන් මැරිනේට් කරලා ඉවරයි. දැන් මේක පොඩ්ඩක් තියලා දැන් අපි හදාගමු මේ අපේ කොත්තමල්ලි පේස්ට් එක. ඒකට මම ඉස්සෙල්ලාම ඇඩ් කරගන්නවා ලූණු. ඊට පස්සේ සුදු ලූණු. ඊට පස්සේ මිරිස්. ඊට පස්සේ තක්කාලි, කජු ඇට ටිකක් ඇඩ් කරගත්තා. ඒක කැමති නම් ඇඩ් කරන්න පුළුවන්, නැත්නම් අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටික.
right guys දැන් මේක blend කරලා ගමු අපි මේ ඉතින් මම ඇඩ් කරපු ටික වලට පේනවද දන්නේ ලුණු සුදු ලුණු තක්කාලි මිරිස් ඊට පස්සේ අන්තිමට දාලා තියෙනවා කොත්තමල්ලි කොළ කජුවට පහ right guys දැන් අපි මේක blend කරලා ගත්තා මම මේකට චුට්ටක් වතුර ඇඩ් කරලා තියෙනවා ඒ වගේම chicken එක marinate කරනකොටත් මම පොඩ්ඩක් වතුර පොඩ්ඩක් ඇඩ් කරගත්තා දැන් අපි මේක හදන්න පටන් ගමු right දැන් අපි මස් එක ඇඩ් කරගමු මස් එක ඇඩ් කරලා අපි පොඩි වෙලාවක් මේක වහලා තියාගමු. වහලා තියලා චුට්ටක් තැම්බුණ ගමන් අපි ඊට පස්සේ අපේ පේස්ට් එක ඇඩ් කරමු. රයිට් ළමයි. මස් එක නම් පොඩ්ඩක් තැම්බිලා තියෙනවට තේරෙනවා ඇති. පේනවා ඇති. මෙන්න මේ වගේ තියෙනකොට තමයි අපි අපේ පේස්ට් එක ඇඩ් කරන්නේ. දැන් පේස්ට් එක ඇඩ් කරලා පොඩ්ඩක් කලවම් කරගමු. මේව එක සැරේ try කරලා බලන්නකො. හරි රහයි. ඔයාලට normally diet කරන්න නැති කට්ටියට වුණත් ගෙදර අපේ අම්මා තාත්තට වුණත් හදලා දෙන්න පුළුවන්. පට්ටම රහක් තියෙන්නේ. ඒ කියන්නේ organic සුපිරි. දැන් පොඩි වෙලක් මේ වහලා තියමු. දැන් නම් chicken එක තැම්බිලා තියෙන්නේ. හොඳටම තැම්බිලා තියෙන්නේ. අපි ප්ලේට් එකට දාගමු. Hi guys මේක දැන් කුක් කරලා ඉවරයි. ඔයාලට පේනවද දන්නේ මේක හොඳට තම්බිලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් normally අපි chicken breast එකක් කුක් කරනවා සාමාන්‍ය විනාඩි 8ක් 10ක් වගේ ඉන්න මේක කුක් කරන සාමාන්‍ය විනාඩි 15ක් 18ක් වගේ යන්නේ. මම gravy එක එක්කන් තමයි ගැහුවේ. ඉුවේ. ඒකට හේතුව සාමාන්‍යයෙන් අපි දැන් ඔෆ් මීල් එකකට මොකක් හරි කැලරිස් චුට්ටක් වැඩි කෑම එකක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මම සාමාන්‍යයෙන් ওই වගේ තමයි මීල් එක ප්‍රෙප් කරගන්නේ. මේක අනිත් එක මම low fat yogurt එකක් දාලා කුක් කරගන්න මම ඒකත් ඒ වගේ වීඩියෝ එකකුත් මම අනිවාර්යෙන් අරන් එනවා. අනික සාමාන්‍යයෙන් අපි මීල් වල ඉන්නකොට ඇත්තටම ඩයට් මීල් කන්න බෑ. මම නිතර මගේ වීඩියෝස් වල කියන එක තමයි ඩයට් මීල් ගොඩක් අමාරුයි කන්න. ඒකට හේතුව එකම කෑම එකම විදිහට හැමදාම කන්න බෑ. එතකොට අපි බලන්න ඕනේ පොඩ අපේ මීල් එක වෙනස් කරගෙන හදන්න. දැන් මේක නම් බින්දුවක්වත් ඔයිල් දැම්මේ නැහැ. අනික මේක chicken breast නෙමෙයි මේක bone chicken. මේක සාමාන්‍යයෙන් ප්‍රෝටීන් තියෙනවා. මේකේ ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 90ක් තියෙනවා. මේකේ ෆැට් තියෙනවා ග්‍රෑම් 15ක් තියෙනවා. මේකේ කැලරිස් තියෙනවා 600ක්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට බල්ක් එකේ ඉන්න කෙනෙකුට මේක ගොඩාක් සූටබල් වෙන මේක chicken ග්‍රෑම් 500ක. මේක 500කට. ඔයාලට කටින් එකට උනත් මේක යූස් කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ ෆැට් එක ගොඩක් අඩුයි. අනිත් එක ගොඩක් කට්ටිය ස්කින් එකත් එක්කම කුක් කරනවා. එහෙම කරන්න එපා. ස්කින් එක අයින් කරලා කුක් කරන්න. එතන අපිට එළියෙන් ෆැට් අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අපි කටින් එකේ හරි අපි බල්ක් එකේ හරි ඉන්නකොට. එතකොට ගොඩක් කට්ටිය කරන තව ලොකු මිස්ටේක් එකක් තමයි මේ එක්ස්ට්‍රා සෝසස් ඇඩ් කරගන්නවා චිකන් එකට. එහෙම ඇඩ් කරගන්න එපා. ඇයි දන්නවද? අපි normally අපේ මීල් එකේ දැන් අපි කෝච් කෙනෙක් අපිට ඉන්නවා කියන්නකෝ. දැන් මම කියන්නකෝ ඔයාගේ කෝච්. ඒතකොට මම ඔයාගේ මීල් එක බලනවා. තාමන ඔයාගේ බොඩි එක බලලා තමයි අපි මීල් එක ඔයාට හදන්නේ. ඒ හදන මීල් එකේ මම දන්නවා දැන් ඔයාට කොච්චරක් ෆැට් යවන්න ඕනද, කොච්චරක් කාබ්ස් ඕනද, කොච්චරක් ෆයිබර් ඕනද, කොච්චරක් ප්‍රෝටීන් ඕනද කියලා දන්නවා. එතකොට ඔයා එළියෙන් එහෙම ගන්න යන්න එපා. දැන් අපි කියමුකෝ දැන් ඔයාට මීල් එක ප්‍රෙප් කරන්න බැරි නම් ඔයා කෝච්ට කියන්න. කෝච් මට තේරෙන්නේ නැහැ කොහොමද මීල් එක ප්‍රෙප් කරන්න, කොච්චරක් ඔයිල් ඕනේද. සමහර කෝචස්ලා ඔයිල් මිල් ml 3ක් දෙනවා, 5ක් දෙනවා, 8ක් දෙනවා ඔයිල් ඔලිව් ඔයිල් එහෙම දෙනවා. අනෝ සාමාන්‍යයෙන් මගේ ගයින්නට මම කියනවා මේ මෙච්චර ඔයිල් ප්‍රමාණයක් ගන්න ඕලා ඔයාගේ මීල් එක මෙහෙම තියෙන්න ඕනේ කියලා. එතකොට ඔයාලා ඒක බලලා තමයි ඔයාගේ මීල් එක ප්‍රෙප් කරන්න ඕනේ. දැන් මේ වගේ මීල් එක ප්‍රෙප් කරන එක ගොඩක් ලේසියි. අනිත් කොත්තමල්ලි ගොඩක් ගන්න පුළුවන්.
අනිත ගොඩක් ස්පයිසස් මං ඇඩ් කරුවේ නැහැ. මේකට මං ඇඩ් කරුවේ මොකද්ද? මිරිස් කුඩු මම ගොඩක් ඔයාලා මගේ channel එකත් එක්ක මුලින් ඉඳලා ඉන්නවනම් දන්නවා මං ගැන. මම සැරකන්නේ නැහැ. මම අර මිරිස් කුඩු නිකන් ෆ්ලේවර් එකට විතරක් ඇඩ් කරගත්තේ. සමහර කට්ටිය මස් කරේ නම් ඇඩ් කරගන්නවා. මේ වගේ එකට ඇඩ් කරගන්න එපා. මේ වගේ එකට ඇඩ් කරගන්න එපා. මේක ඔයා normally කන chicken වලට ඇඩ් කරගන්න නිකන් අර black powder ගහන chicken තියෙන ඒ වගේ වට ඇඩ් කරගන්න පුළුවන්. මේ වගේ වට ඇඩ් කරගන්න එපා. දැන් මම මේකට ඇඩ් කරගත්තේ මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස්, ලුණු. එච්චරයි. මගේ අර pink salt එක ඉවරයි. ඒ නිසා මම white salt එක තමයි ගොඩක් use කරන්නේ. දැන් මේ ටික ගන්න බැරි වුණා අමතක වුණා. එකපාරම අද කෝච් කිව්වා අද දවල්ට වගේ ඕෆ් මීල් එකක් ගන්න කියලා. ඊට පස්සේ ෂෙල් එක තමයි අයිඩියා එකක් ආවේ. අද මේක අපි ෂූට් කරලා දෙමු. ඒකට අපි වීඩියෝ එක බලන අපි මල්ලිලත් මේක try කරලා බලයි කියලා. ඇයි සෑහෙන්න මගේ වීඩියෝස් ගොඩක් කට්ටිය try කරනවා. මගේ ගොඩක්ම try කරන්නේ මේ රටේ ඉන්න කට්ටිය. ඒ නිසා මම ගොඩක් happy ඒ කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆිට්නස් මීල් නේද YouTube එකේ මගේ ගොඩක් මීල් තියෙනවා. ඒක බලලා ගොඩක් කට්ටිය try කරනවා. ගොඩක් සතුටුයි. සමහර කට්ටිය මට Instagram story දාලා tag කරනවා. ගොඩක් ආඩම්බරයි. respect ඔයාලා දෙන support එකට. මෙහෙමයි වෙලාවල් නැහැ competition prep වල ඉන්නේ. ඒතර ගොඩාක් වෙලාවල් මදි. ඔය පුළුවන් විදිහට තමයි මේ මීල් එකක් try කරන්නේ. ගොඩාක් මීල් තියෙනවා. ෂූට් කරලා තියෙන්නේ එඩිට් කරලා අප්ලෝඩ් කරන වෙලාවක් නැතුව ඉන්නේ. ඒ කියන්නේ දැන් competition prep ඉන්න නිසා ළඟ මම ගොඩාක් වීඩියෝස් අරන් එනවා. අනික තව රික්වෙස්ට් එකක් තියෙනවා මට. දැන් අපි ඔය ග්‍රීක් යෝගට් ඕ කර්ඩ් ඕ ඒ කියන්නේ කර්ඩ් ඊට පස්සේ ඒ වගේ වලින් කොහොමද අපි චිකන් එකක් හදාගන්නේ කියලා. අනිවාර්යෙන් කියන ගොඩාක් චිකන් මීල් දැන් මම ඉස්සරහට මම හිතන්නේ චිකන් මීල් පොඩ්ඩක් වැඩිපුර ගේන්න. හේතුව දැන් අපේ කොල්ලෝ මේ මාස ගානක් අවුරුදු ගානක් ඉන්නවනේ. දැන් ගොඩාක් කට්ටිය මොකද තම්බ එහෙම අවශ්‍යතාවයක් නැහැ. තම්බන්න අවශ්‍යතාවයක් නැහැ. රසට කැලරි ඉන්ටෙක් එක බලා ගන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඔයාලා කෝච් කෙනෙක් බයි කරනකොට ඒ කෝච්ගේ බලන්න ඕනේ නොලෙජ් එක, පේපර් ක්වොලිෆිකේෂන්. ඊට පස්සේ යාට සෝෂල් මීඩියා වල ප්ලැට්ෆෝම් තියනවාද? එයා යම් කිසි දෙයක් උගන්වනවාද? ඒවා අනිවාර්යෙන් ඔයාලා බලන්න ඔයාලගේ ට්‍රාන්ස්ෆෝමේෂන්ස් කොහොමද? නිකන් කෝච් කෙනෙක් බයි කරන්න එපා. අනික ඔය කෝච් ඔයාව වීක්ලි වගේ චෙක් ඉන් එක ගන්නවද? හැමදේම බලන්න. සාමාන්‍ය එක්ස්පෙන්සිව් කෝචස්ලා වෙන්න පුළුවන්, චෙක් ඉන් ගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම බලන්න එපා. ඒ සාමාන්‍යයෙන් ඔයාලා ගෝල් එකක් තියාගන්නේ කෝච් කෙනෙක් බයි කරන්න. එතකොට ඒකට වැලියු එකක් දෙනවද කියලා බලන්න. දන්නවා දැන් සාමාන්‍යයෙන් මම නම් මගේ ක්ලයන්ට්ලාට ගොඩක් මම මාත් එක්ක ට්‍රේනින් කරන කට්ටිය මම ගැන දන්නවා. ඒ නිසා ඔයාලා ඒක ගොඩක් ෆෝකස් කරන්න. ඒ කියන්නේ කෝච් කෙනෙක් බයි කරන්න ඉස්සෙල්ලා ඒ දන්න කැලරි තමයි මේජර් රෝල්. මීල් නම්බර් 1. මීල් එකෙන් තමයි ඔයාගේ ඇඟ වෙනස් වෙන්නේ. මීල් ඇන්ඩ් රෙස්ට්. ඒක අනිවාර්යෙන් රිකවරි වෙන්න නැතුව මසල් ග්‍රෝත් එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ෆෝකස් කරන්න අනිවාර්යෙන් මට පුළුවන් විදිහට මම ඔයාලට සපෝට් එකක් දෙනවා වීඩියෝස් වලින්. එහෙනම් ආදරේ ඔක්කොටම ආයෙත් ලස්සන මීල් එකකින් නැත්නම් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. එන ඔක්කොටම ජය වේවා. God bless.